හිතන් ඉන්නවා දවස් 3ක් 4ක් විතර අරගෙන ගාල්ල මාතර මෙත්ත පොඩ්ඩක් සවාරියක් දාන්න අපේ යාළුවෝ සෙට් එකත් එක්ක. එහෙනම් සෙට් එකම අපි කට්ටිය. මේ ඉන්නේ අද අපිත් එක්ක ආව සෙට් එක. මෙතන කෙනෙක් ඉන්නවා. පියාවේ මර්දානේ ඉඳලා මර්දානෙන් 6:25ට වෙන්නේ. දැන් නැගිනේ ගාල්ලේ. දැන්ට නම් ස්කේප් එක බිවි ඉන්නවා. අපි තල්පෙන් ඇවිල්ලා තල්පෙන් ගියතම නාන්න බලාගෙන. හැබැයි මේ කැල්ල සැර වැඩි. මේ ඒ හේතුවත් එක්ක අපි කොප්ෂන් එරියා නාන්නේ නැහැ. අපි ඉන්න තැන මේ පේන view එක බලන්නකෝ. තව දෙන්නෙක් ඉන්නවා බස් හෝල්ඩ් එකට වෙලා. බස් එකට ගන්න ඉන්නවා. බස් එක ආවද? නෑ නේ. ඒ බස් එකෙන් ඉන්නේ කියන අල්ලා. ඔව්. මේ කොහෙද යන්නේ? අඟුරු පිටි. හරියට මීට පහින view එක අපිට ගන්න බෑ.
මෙතන තියෙන වෙනම වයිබ් එක. අතර මොන් රෙක් ඉන්නවා. මේ වයිබ් එක වෙනම වයිබ් එකක්. මට මෙතන මොන රෙක් ඉඳන් කෑ ගන්නවා. කෑව. අද අපි නවතැන්පල ඉඳලා දෙවෙනි දවස යනවා උම්මානේ බලන්න. කට්ටියට ඕනේ කිව්ව බලන්න. ඉතින් කට්ටියව දැක්කා යනවා හේ. යා. මේ ගමනන්ද පිටසෙනගේ මේ ගමනන්ද අනේ sabi pas na දාවා කඹුරුපිටිය බස් ස්ටෑන්ඩ් එකට. මොකද මේ තේන බට්ටු ඉඳලා ගමේ ඉඳලා මේ කඹුරුපිටියට එන්න ඕනේ, බස් එකට එන්න ඕනේ, මාතර ටවුන් එකට එන්න, බස් ස්ටෑන්ඩ් එකට එන්න. දැන් අපි ඉන්නේ මාතර බස් ස්ටෑන්ඩ් එකේ. අපි දැන් යනවා. ඔව් ඉදයි යනවා. මොකක් බලන්න දන්නේ? උම්මානේ නේ. ඔව් උම්මානේ බලන්න. එයියන්. උම්මානේ බලන්න යන බස් එකට. අරගාගියෝ. අපි දැන් බස්සේ මැස්සේ ආවේ නම් මේ මාතර තංගල බස්සේ නෑ මාතර තංගලට ආව හැකි මේ මාතර ඇඹිලිපිටියත් ආව හැකි මේ ඇවිල්ලා උඩාවැල්ලෙන් බැස්සා බැහැලා මේ මානේ ගාවට පයින් යන්න බැලුවේ නැත්තම් වීල් එකක් කරලා දායි යන්න ඕනේ බලන්න ගාන බලලා යමු අරගොල්ලෝ තාම පයින් යනවා මොකදනේ වීල් එකක් දායි යනවා වීල් එකක් දායි යන්නද ගොඩක් කොහෙද දෙන්නෙක් යනවා ආමගේ ඉස්සෙල්ලා ඔව් ඔව් හන්දි ඉඳලා වීල් එකක් දාගෙන ආවා හන්දි ඉඳලා නම් මෙතනට මේ තුන්සිය ගානක් වගේ දුරක් තියෙන හැබැයි 300 ගානක් වගේ මේ අපි දැන් ඉතින් බහැලා ඉස්සරහට යන ගමන දැන් තියෙන්නේ අපිට මෙන්න මේ පාර දිගේ කෙලින්ම යන්න කෙලින්ම කියලා කිව්වට කෙලින්ම නෙමෙයි ඔතනින් වමට හැරෙන්න ඕනේ එතනින් හැරුණු ගමන්ම අපිට හම්බෙනවා තව පාරක් මෙන්න මෙතනින් දකුණු පැත්තට හැරෙන්න ඕනේ මෙන්න මේ පාර දිගේ කෙලින්ම තමයි යන්න තියෙන්නේ
මෙතන ෂෝට් කට් එකක් තියෙනවා කෙලින්ම පයින්ද. Bluegill bones. Ui. Nice nih. Tinggi. Karena Gano අපි 9ක් ඉන්නවා දේන දාන්න ටික 50යි 9 දෙනෙක් යනවා මේ ෆොටෝ ගන්න නැහැ කියලා මං හිතන් ඉන්නේ Oh, gila. Yande pa, humana gehen gewu. Ya. Nෑ දැන් තාම උඩරිම 1:20යි. Ya. Nah, place එකට ආවා. Dunak තියෙනවා. දෙදුනක් තියෙනවා. Wah. Aduh.
අඩේ පිහිටි මාර ලස්සන යා. අන්න අදී තමයි එන්නේ. මේ මෙතනට අඩිය තියන්න එපා මේ අකුල තියන්නේ. යයි ඈ. wow. වට ලස්සනයි. ඊ අර වතුර පාර ඇතුළට යද්දී ඒක වෙනම සද්දයක් ඉන්නේ. වා. ඕහ්. අඩෝ. යා. දැන් මේ ආයි දිනනවා. හවස. බෑඩ සුපිරියට ගියා. අතට යනවනේ යන්න. අර ඊයොත් හරි වරක් වෙයි. හරි මේ බං. කල්ගොඩ උඩ යන්න බැරිද දන්නේ නැහැ නේ. මේ හුඹා විස්සන්න නම් එපා. ලේත්තන්න නම් එපා සුද්දා. ගලුත් තියෙනවා. ඉතින් තමයි ෂා. වෝ. හරි වල එන්න. ඒ. What is space? වෝ. ඔම්මෝ. ගාමද? ඔර view එක සුපිරි. ඕ. ඔම්මෝ. ෂා. හරි ඉතින් කට්ටිය එන්නේ මෙතනටනේ. අතන්ට යා. සපත්තු නෑනේ මේ බයලික්ස් එක මේ දිරලා තියෙන්නේ. ඈ? ඕ ඔතන අර සෑහෙන අවුවයි. හැබැයි ඉර බහින වෙලාවට මාර ලස්සනයි. උතනනේ තියෙන්නේ. වෙනම වරු අතර දැක්කේ. මේ ඔන්න ඔවා කනවා මේ රටවල. ගලට නගින්න තමයි අයිඩියා එක. සමාලු
වෙලා ඉන්නේ. අන්න තව දෙන්නෙක් එනවා. මානේ ගිහිල්ලා උමාරි අපි ඉන්නේ කවස් වුණා. ආසාරස්සේ අයිඩියා එක දීපු දෙවුන්දර යන්න තමයි. මේ දෙවුන්දර යන්න බැරි ගියා. මේ දැන් මෙතනින් ස්ටේෂන් බස් ස්ටෑන්ඩ් එකෙන් බැස්සේ ඉඳලා පට්ටියට මේ පරවි දූපත පැත්තේ යන්න තමයි බැලුවේ. දැන් මේ පරවි දූපත යනවා. බැස්සා වුණාට මේ තියෙන view එක වෙනමයි ගන්න. මෙතන ඉඳලා මුදුන ගත්ත ඇදී මේ ඉන්නවයි කියන්නේ වෙනම පිස්සුවක්. මෙතන ඉන්න මුදුන ළඟදී මෙතන ඉන්නවයි කියන්නේ වෙනම දැන් වෙලාව හරියටම 7යි. මෙතන උඩට පේන බස් ස්ටෑන්ඩේ ටවුන් එකේ මලසර අන්න අතනින් පල්ලිය දිනවා. යම් පහලට මෙතන ඇතුළේ දන්නේ කට්ටිය. අද අපේ 3 වෙනි දවස. අද අපි යනවා හැංගිච්ච දිය බබුලක් බලන්න. ගොඩක් අය මේකට කියනවා බිබුල වෙල කියලා. එතකොට මේක තියෙන්නේ කඹුරුපිටිය කියන ගමේ. කඹුරුපිටිය කියලා කිව්වට මේක තියෙන්නේ ලේනබටුව ගමේ. එතකොට අපි කඹුරුපිටියේ ඉඳලා ලේනබටුව ගමට එන්න ඕනේ. ඒ ගමේ ඉඳලා අපිට පයින් යන දුර වගේ තියෙන්නේ. පහළ ඉන්නේ දැන්නේ? නෑ මෙහෙන් නේ දැන්නේ? මෙහෙන් ගිහලා අතනින් යන්නේ? කොහෙන්ද දන්නේ?
නේ නාන්න නෙමෙයි යන්නේ මාතර යන්නේ නෙයි මෙහිඳලා කොහෙන්ද අතන්ට මෙහි යන මැද යනවද? අතරින් යන්නත් තිබ්බර. අරගෙන ඉර යන්නත් තිබ්බා. මෙතනකින් අතන්ට යගෙන. ගැඹුරුයි දන්නේ නැහැ. මෙහෙ යන්නේ. මෙතනද හරියනද? මෙතනද? මඩ මේ විපුල ගාවට කැන්දී බුබුල ගාවට එන්න පාරවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ නියරවල් ගොඩක් තියෙනවා. ඔයාලට කැමතිකින් එන්න පුළුවන්. අපි ගිය දවසේ නම් ටිකක් පායනවා. ඒ තුවත් එක්ක වතුර ටිකක් පාට වෙනස්. කියන්නේ පොර වෙච්ච පාටක් තමයි තියෙන්නේ. ඔයාලට කැමති විදිහට වැලි කොට්ට ටික අයින් කරලා ආයෙ වතුර ටිකක් පුරව ගන්න පුළුවන්. ගමක සුවඳ ගමේ විදිහට විඳින්න ඕන නම් අනිවාර්යෙන් ඔයාලා ගමකට එන්නම වෙනවා. ඇවිල්ලා බලන්න. යන්න නම් හිතෙන්නෙම නැහැ. මේ දැන් මම යන පාරිනුත් දිය බුබුලු ගාවට යන්න පුළුවන්. හැබැයි අපි මම යන්නේ දිය බුබුලු ගාවට නම් නෙමෙයි. දැන් අපි නාලි ඉවර වෙලා අපි ගෙදරට තමයි මේ යන්න හදන්නේ. ඒ කියන්නේ නැවතිලා ඉන්න තැනට. මේක ෂෝට් කට් එකක්. මේක තව ගයක් ඉඩමක් මැද්දෙන් තමයි එතනට යන්නේ. මෙතනට යනවා නම් යන්න කලින් එයාලගෙන් අහලා යන්න. ගිහලා නැහත් මෙන්න මේ ගෙදර තමයි අපි නවාතැන් ගත්තේ. හවසට යමුනේ. අද අපේ 4 වෙනි දවස. අද අපි දීපාන්දරම ගෙදර යන්නයි යන්නේ. මොකද ඒ තාත්තගේ
මෙතන නෙමෙයි පටන් ගන්නෙ.